ස්ටෝ එකට ආදරෙන් පිළිගන්නවා. කට්ටිය මගෙන් අහුවා දැන් වගා විතරද කරන්නේ ෂොප් එක වහලාද කියලා. නෑ, ෂොප් එක වහලා නෑ, ෂොප් එක තියෙනවා. ෂොප් එකේ වීඩියෝස් ටිකක් මේ දවස්වල ගේන්න බැරි වුණා. ඒකට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් මගේ ස්ටෝ එකට අලුතෙන් ඇවිත් තියෙනවා. අලුතෙන් මේවා තිබ්බා. මට ඔයගලන්ට මේ දවස් ටිකේ වීඩියෝ එකක් ගේන්න බැරි වෙච්ච හින්දා මට කියන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඩොක්ටර් රෂේල්ගේ රෙටිනෝල් එකයි විටමින් C එකයි මේ පැක් එක ගන්න පුළුවන් මගේ ෂොප් එකෙන්. ඊට අමතරව ඩොක්ටර් රෂේල්ගේ පොඩි වැඩකාරයෙක් මෙයා තමයි නයිසිනමයිඩ් සීරම් එක. ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍යයෙන් මේ සීරම් වලින් මේක නම් ක්‍රීම් පැක් එකක්. මේක සම්පූර්ණ ක්‍රීම් පැක් එකක්. විටමින් C ක්‍රීම් එක යූස් කරන්නේ ඩේ එකට, රෙටිනෝල් ක්‍රීම් එක යූස් කරන්නේ නයිට් එකට. එතකොට විටමින් C සහ රෙටිනෝල් වලින් කරන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා. දන්න කෙනෙක්ට මම කියන්න දැන් අවුරුදු 30 පැන්නට පස්සේ අපේ මූණේ හැමේ රින්කල්ස් එන්න පටන් ගන්නවා, ඩාර්ක් ස්පොට් එනවා. එතකොට ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදියට තමයි අපි මොකක් හරි හොඳ දෙයක් අපේ ස්කින් එකට යූස් කරන්නේ. ඉතින් සමහරුන්ගේ මේ කට දෙපැත්ත, එතකොට මෙතන මේ මූණ කම්බුල දෙපැත්ත, එතකොට නල්ල දෙපැත්ත, ඒ වගේ ඩාර්ක් ස්පොට් එනවා. සමහර අයට පිග්මන්ටේෂන් එනවා, හයිපර් පිග්මන්ටේෂන් එනවා. ඒ වගේ නොයෙකුත් ආසාදන ඇති වෙනවා. ඉතින් ඒ ආසාදන මගාරව ගන්න තමයි අපි මේ වගේ දෙයක් යූස් කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් මෙහෙමයි සාමාන්‍යයෙන් වැඩියෙන් පිග්මන්ටේෂන් තියෙන කෙනෙක්ට සහ අවුරුදු 30 පැන්නට පස්සේ අපේ රින්කල්ස් වලට අපි යූස් කරන්න හොඳයි රෙටිනෝල් ක්‍රීම් එක සහ රෙටිනෝල් සීරම් මංගාව තියෙනවා. ඔයගලන්ට ඒකෙත් වීඩියෝස් මම ඉදිරියේදී අරන් එන්නම්. මේ දවස්වල අධික කාර්යක හොලක් එක්ක තමයි මට වීඩියෝ එකක් ගේන්න බැරි ගියේ. ඉතින් ඔයගලන්ට මේ ඕනම දෙයක් මගින් ගන්න පුළුවන්. අපි නයිසිනමයිඩ් සීරම් එක අන්බොක්ස් කරලා බලමු. මේක මෙහෙමයි. ඔයගලන්ට ඔරිජිනල් එක ෆේක් එක කියලා හොයාගන්න පුළුවන් හරිම ලේසියෙන්. මගෙන් ගන්න ඕනම පැකේජින් එකක ඔයගලන්ට බාකෝඩ් එක ස්කෑන් කරලා ගන්න හැකියාව තියෙනවා. එදත් තිබ්බ අදත් තියෙනවා, ඉදිරියටත් තියෙනවා. ඕනම වෙලාවක ඔයගලන්ට මේක බාකෝඩ් එක තියෙනවා. බාකෝඩ් එක එන්නේ මේ පැකේජින් එක කැඩුවට පස්සේදී. පැකේජින් එක කැඩුවට පස්සේදී බාකෝඩ් එක එනවා. මේ බාකෝඩ් එක ඔයගලන්ට සූරලා ස්කෑන් කරලා බලන්න පුළුවන්. ස්කෑන් කරලා බලලා මේක ඔරිජිනල් නම් ගෙනියන්න, ෆේක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ දෙන්න. මොකද මම වගකීමෙන් කියනවා මම ෆේක් අයිටම් සේල් කරන්නේ නැහැ. ඉතින් ඔරිජිනල් අයිටම්ස් විතරයි මං ගාව තියෙන්නේ. මේක ඕගලන්ට යූස් කරන්න පුළුවන්. මේක තමයි එන්නේ. මේ වගේ පොඩියට තමයි එන්නේ. මේක නයිසිනමයිඩ් 5% තියෙනවා. හරිද? එතකොට මේක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ වගේ ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඔයගලන්ගේ දවසේ රූටින් එකට මේක එකතු කරගන්න පුළුවන්. මේකෙදි මැරුණු සම ඉවත් වෙනවා. ඊට අමතරව ඔයගලන්ගේ පිම්පල්ස්, මාර්ක්ස්, ඩාර්ක් ස්පොට්, එතකොට පිග්මන්ටේෂන් ගති, ඒ හැමදේම මේ නයිසිනමයිඩ් එක හරහා ඔයගලන්ට මේ මොනවාද ඉවත් කරගන්න පුළුවන්. සහ ඔයගලන්ගේ හෙඩ්ස්, වයිට් හෙඩ්ස් තියෙනවා නම් ඒවත් ඉවත් වෙනවා. හරිද? මේකේ සම්පූර්ණම මංගාව තියෙනවා. මේකේ තියෙනවා වගේම මේ සීරම්ස් ඔක්කොම මංගාව තියෙනවා අවైలබල්. ඔයගලන්ට ඕන වෙලාවක ගන්න පුළුවන්. ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන්. මගේ ඔන්ලයින් ඕන එකක් දාලා. ඉතින් මේකේ ඔයගලන්ට ml 50ක් තමයි එන්නේ. ml 50ක බොටල් එකක් එන්නේ, ග්ලාස් බොටල් එකක්. මේක යූස් කරලා ඔයගලන්ට දවස් 3ක් 4ක් ඇතුළත විශාල එකක් ගන්න පුළුවන්. ස්කින් එක බ්‍රයිට් වෙනවා. එතකොට හයිපර් පිග්මන්ටේෂන් ගති ඉවත් වෙනවා. ඊට අමතරව බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් වෙනවා. එතකොට ඔයගලන්ගේ ඔය පිම්පල්ස්, මාර්ක්ස් ඇවිල්ලා ඒවට තියෙන ඒවා වලින් ඇවිල්ලා තියෙන මාර්ක්ස් ඉවත් වෙනවා. ඒ වගේ නොයෙකුත් ප්‍රතිලාභ මේ නයිසිනමයිඩ් සීරම් එක හරහා හම්බ වෙනවා. ඉතින් තවත් දෙයක්, නයිසිනමයිඩ් කලින් යූස් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් එකවරම 5% වලට යන්න එපා.
0.4, 0.5 ඒ වගේ niacinamide එකේ percentage එක අඩුවෙන් යූස් කරලා දවසක් දෙකක් තුනක් ඒ විදිහට යූස් කරලා ඉවර වෙලා මේ වගේ මේ percentage එකට යන්න ඊට අමතරව එහෙමත් නැත්නම් කියන්නේ ඔයාලට හිතනවා නම් ඒ වගේ percentage එකක් මගේ ස්කින් එකට අරගෙන මට එනවා දානෙක අපරාධයක් කියලා. එතකොට ඔයගොල්ලෝ මේක ගන්න පුළුවන්. මේක අරගෙන දැන් ඔයගොල්ලෝ අද ගෑව කියනකො හෙට නොගායි. නොගායිද ආයෙ දවසකට පස්සේ ආයෙත් යූස් කරන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලෝ ස්කින් එකට මේක ඇලර්ජි වෙනවද මොන වගේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. එතකොටදී ඔයගොල්ලන්ට ඒ කියන්නේ දවසක් කරලා දවසක් ඊට පස්සේ දවස් ගානේ මේ විදිහට යූස් කරන්න පුළුවන්. හරිද? ඔයගලන්ට මේක මගින් ගන්න පුළුවන්. මේ ඔක්කොම සඳහන් කරන්නම් ඔන්ලයින් මගේ පේජ් එකට එන්න. එදිරියට සන්ස් ඔන්ලයින් ස්ටෝර්, DNS collection, family collection කියන pages තුනෙන් ඕන එකකින් මේවා ඔන්ලයින් ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් කතා කරන්න 072යි 060යි 661 077යි 344යි 22යි 078යි 75 86 කියන නම්බර්ස් වලින් ඕනම එකකට කාල් කරලා ඕගලන්ට මේ අයිටම්ස් මගින් පර්චේස් කරගන්න පුළුවන්. Thank you for watching. Bye bye.